වන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ කොහොමද YouTube එකට රෑන්ක් වෙන්න හරියටම වීඩියෝ එකක් දාන ලේසිම ක්‍රමයක් ගැන. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාගන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ එක notification එක මට තාමත් පහසුවෙන් ගෙන්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනා කියලා හිතනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි අපි යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන YouTube application එක open කරගන්න. මම මගේ ෆෝන් එකේ තියෙන YouTube application එක open කරගන්නවා. දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාලට මෙතනින් බලන්න පුළුවන් පල්ලෙහා තියෙනවා ප්ලස් මාක් එකක්. ඔයාලට මම දාලා පෙන්නන්නම්. මෙන්න මෙතන මේ ප්ලස් මාක් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරන් පස්සේ ඔයාලට මේ ඔප්ෂන් යටින් කීපයක් බලන්න පුළුවන්. මෙතනින් ඔයාලා වීඩියෝ කියන එක දාගෙන ඔයාලට දාන්න ඕනේ වීඩියෝ එක ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. මම මෙතනින් දාන්න ඕනේ වීඩියෝ එක මම සිලෙක්ට් කරා කියන්නේ ඔයාලා ගැලරියේ තියෙන වීඩියෝ තමයි මෙතන ඇත්තටම පෙන්නන්නේ. මම මේ වීඩියෝ එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරන ඔයාලට මෙතනින් බලන්න පුළුවන් next කියලා ඔප්ෂන් එක. කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරන් පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ තියෙනවා මෙතන ටයිටල් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ වීඩියෝ එකේ නම දෙන්න ඕනේ. ඔයාලට පහලින් බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්නත් ඕනේ. ඒ කියන්නේ වීඩියෝ එක ගැන පොඩි හැඳින්වීමක් මෙතන දෙන්න ඕනේ. මෙතනින් ඔයාලා දාගන්න ඕනේ මේ ප්‍රයිවට් කියලා වැටලා තියෙන එක ඔයාලා මෙතනින් ටික් එක දාන්න ඕනේ. පබ්ලික් නෙමෙයි මෙන්න මේ දෙවෙනියට තියෙන ඔප්ෂන් එකට ඔයාලා ටික් එක දාගන්න ඕනේ. දාගෙන දැන් ඔයාලට මෙතනින් බලන්න පුළුවන් ලොකේෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ ලොකේෂන් කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරලා ඔයාලා මෙතන ශ්‍රී ලංකා කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඔයාලට ප්ලේලිස්ට් එක ඇඩ් කරන්න පුළුවන්. මෙතනින් මේ ටික් එක ඔයාලා අවසාන දෙකට දාගන්න ඕනේ. මම මේ දාලා තියෙන අවසාන දෙකට මේ ටික් එක දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන ඔයාලා කමෙන්ට් ඔෆ් කියලා තියෙනවා. කමෙන්ට් ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේක මේ අප්ලෝඩ් කරන්න ඕනේ වීඩියෝ එක. මෙතන අපි දාලා තිබ්බේ unlisted කියලා දාන අපි මෙතන මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. අපේ YT Studio app එක open කරගන්න ඕනේ. YT Studio කියන්නේ YouTube Studio එකම තමයි. ඔයාලා YouTube එකට වීඩියෝ දාන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලගේ ෆෝන් එකේ install වෙලා තියෙන්න ඕනේ app එකක් තමයි මේ YT Studio කියන්නේ. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන YT Studio app එක open කරගන්න. මම මගේ ෆෝන් එකේ තියෙන YT Studio app එක open කරගන්නවා. පහලින් ඔප්ෂන් කීපයක් තියෙනවා. මෙතනින් ඔයාලා මේ දෙවෙනි ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරන්න. හරි තාම මගේ වීඩියෝ එක නම් අප්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ YouTube එකට තව ගිහින් නැහැ. මගේ වීඩියෝ එක තව අප්ලෝඩ් වෙනවා. ඒත් මම ඔයාලට මේක කරන විදිය කියලා දෙන්නම්. මේ අපේ වීඩියෝ එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඒතකොට අපි අරගෙන යනවා. මෙතනින් අපි කරන්න ඕනේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා පැන්සල් එක අයිකන් එකක්. මෙන්න මේ පැන්සල් අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන යන්නේ. මෙතනින් ඔයාලා කරන්න ඕනේ ආයෙත් මේ පැන්සල් එක අයිකන් එකක් තියෙනවන්නේ ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් කස්ටම් තම්බ්නේල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ කස්ටම් තම්බ්නේල් කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ඔයාලා ගැලරියට තමයි අරගෙන යන්නේ. මෙතනින් ගැලරියෙන් ඔයාලට අවශ්‍ය ෆොටෝ එකක් මෙතෙන්ට ඒ කියන්නේ තම්බ්නේල් එකක් ඔයාලා හදාගෙන තියෙනවා නම් ඒකක් ඔයාලට දෙන්න පුළුවන්. මම මේක දීලා මේ done කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරනවා. හරි ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලා දීලා තියෙනවා නම් මෙතෙන්ට ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ ඉස්සෙල්ලා දුන්නා නම් ඇඩ් වෙනවා. ඊළඟට ඔයාලා මෙතනින් මේ තියෙන මේ පබ්ලික් කියන එක දාගන්න ඕනේ. ප්‍රයිවට් කියලා දැම්මොත් ඔයාලගේ මේ වීඩියෝ එකේ වොච් ටයිම් ගාන ඔයාලට ඇඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා මෙතෙන් පබ්ලික් කියන එක දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන් දෙක ඔයාලා මේ අවසානෙම තියෙන ටික් දෙක දාගන්න ඕනේ. දාගෙන ඔයාලා මෙතනින් ලොකේෂන් එක ඉස්සෙල්ලා දීලා තිබුණා ලොකේෂන් එක ඇඩ් වෙනවා. මම ඔයාලට මෙතනින් පෙන්නන්න මෙන්න මේ ලොකේෂන් එක ඇඩ් වෙනවා. මෙතනින් ඔයාලට ප්ලේලිස්ට් එකක් ඕනනම් දෙන්න පුළුවන්. දීලා මෙතනින් වැදගත් මේ දේ තමයි මෙතනින් මේ තියෙනවා මේ more option කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතෙන්ට ටැග් දෙන්න ඕනේ. ඒ කියන්නේ වීඩියෝ ගැන ටැග් තමයි ඔයාලා දෙන්න ඕනේ. මම මේක ටැග් එකක් ඔයාලට දීලා පෙන්නන්නම්. මෙන්න මේ මම මෙතන YouTube කියලා ටැග් එකක් දීලා ඔයාලා මෙතන කරන්න ඕනේ මෙහෙම ස්පේස් එකක් තියලා මේ අපිට ඔයාලට බලන්න පුළුවන් ඔයාලා කීබෝඩ් එකේ තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්.
ඒ අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. එතකොට බලන්න ඔයාලගේ ෆෝන් එකේ ගැන කියන්නේ ටැග්ස් දෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙතනින් ඔයාලගේ ටැග් එකක් විදියට ඔයාලගේ YouTube channel එකේ නමක් දෙන්න. එතකොට එයාලට සර්ච් කරද්දී ඔයාලගේ YouTube channel එක උනත් හොයාගන්න ලේසියි. මේ ටැග් තමයි ගොඩක් වටින්නේ. මේකේ ඔයාලගේ කියන්නේ වෙන ඒ කියන්නේ YouTube ඔයාලා ටෙක් එකක් වගේ කරනවා නම් ඔයාලා දෙන්න එපා කියන්නේ මම දැකලා තියෙනවා සමහර ටෙක් වීඩියෝ වල දාලා තිබ්බා හිරිපොද වැස්ස කියලා. ඒ කියන්නේ ටැග් එකක් දීලා. එහෙම දෙන්න එපා. ඒවා එතකොට සමහර විට අපිට කොපිරයිට් ව දෙන්න පුළුවන්. ඒ හින්දා අපි මෙතන නිවැරදි ටැග් ටික දෙන්න ඕනේ. දීලා ඔයාලා මෙතනින් ඈත් වෙලා මෙතනින් ඔයාලා මේ සේව් කියන බටන් එක ක්ලික් කරලා වීඩියෝ එක YouTube එකට පබ්ලික් කරන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.